විදුහල්පතිතුමාගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමාගෙන්ද අපගේ ආරාධනය පිළිගෙන මෙහි සැපැමිණි ආරාධිත අමුත්තන්ගෙන්ද ආදරණීය දෙමාපියන්ගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන් හා පියවරුන්ගෙන්ද සහෝදර සහෝදරයන්ගෙන්ද අවසරයි. අද මම කතා කරන්න හිතුවේ මම මේ මාධ්‍යකයේ තුල ගත කරපු ජීවිතය ගැන. මගේ කතාව කියන්න පටන් ගන්න කලින් මම පොඩි දෙයක් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් මේ සමාජය දිහා බලද්දී හැමෝම එක වගේ නෑනේ. ඒකනේ කියන්නේ ලෝකයේ ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි කියලා. එක එක්කෙනා එක දේවල් වල දක්ෂ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි පාසල් ජීවිතයක් අරගෙන බලමු. මේ පාසලක ඉගෙන ගන්න ළමයි දිහා බලද්දී හැමෝම එක වගේ නෑ. එක්කෙනෙක් ඉගෙනීමට දක්ෂයි නම් තවත් කෙනෙක් ක්‍රීඩාවකට නැත්නම් වෙන විෂය බාහිර ක්‍රියාකාරකමකට දක්ෂ වෙන්න පුළුවන්. මේ සමහර වෙනවා මේ දෙකටම දක්ෂයි. මේ වගේ සෑම ළමයෙක් තුළම කිසියම් හෝ දක්ෂතාවයක් ඕන් දන්නේ නැතුව ඕන් තුළ සැකවිලා තියෙන්න පුළුවන්. ඒත් Tamanට ඒ වගේ දක්ෂතාවයක් තියෙනවා කියලා Taman දන්නේ නැතුව ඇති. ඒකට ලොකුම හේතුව තමයි ඔවුන්ගේ දක්ෂතාවයන් හඳුනා ගන්න ඔවුන්ට මේ සමාජයේ අවස්ථාවක් ලැබෙන්නේ නැති එක. නැත්නම් ඔවුන් තුළ තියෙන බය. හරි, දැන් එනවා මගේ කතාවට එනවා. මගේ 6 වසරේ ඉඳන් 11 වසර වෙනකම් වසර 5ක පාසල් ජීවිතය ගත්තට පස්සේ 6 වසරේ ඉඳන් 9 වසර වෙනකම් මම හිතුවේ මම දක්ෂ ඉගෙනීමට විතරයි කියලා. ඒත් මම දැනගෙන හිටියේ නෑ මා තුළ ගොඩක් හැකියාවන් දක්ෂතාවයන් සැකවිලා තියෙනවා කියලා. මොකද මට මගේ දක්ෂතාවයන් හඳුනා ගන්න අවස්ථාවක් ලැබුණේ නෑ. මගේ මේ පාසල් මාධ්‍ය ජීවිතය දිහා බැලුවා. මම මේ මාධ්‍යයකට බැඳෙන්නට කලින් මගේ පෞරුෂත්වයේ 100ට බිඳුවා. මගේ පෞරුෂත්වය වර්ධනය වෙන්න පටන් ගත්තේ මං හරියටම 10 වසරේ. සෑම කටයුත්තකටම පෙර ආගම සීකරන අපි වැඩ කටයුතු කරන් ගන්නේ. ඒ වගේ අපේ පාසලේ ප්‍රධාන ශ්‍රීමක මට අවස්ථාවක් හම්බුණා ඉස්ලාම් ආගම සීකරන්න. අන්න එදා තමයි මම පළවෙනි වතාවට මයික් එකක් අරගෙන පිරිසක් ඉදිරියේ ස්ටේජ් එකකට නැගී. පළවෙනි පාර බය වුණා කොහොම හරි සාර්ථකව වැඩේ කළා. ඊට පස්සේ දවසක තවත් ප්‍රධාන ශ්‍රීමක මට අවස්ථාවක් හම්බුණා කතාවක් කළා. ඒක ප්‍රතික්ෂේප කරන්නව මම සාර්ථකව කළා. ඉතින් ඒකෙන් පස්සේ පිරිසක් ඉදිරියේ කතා කරන්න තිබ්බ මගේ බය 150කින් විතර නැති වුණා. ඉතින් එතකොට මම මේ මාධ්‍යයකට වැඳලා හිටියේ නෑ. තවත් දවසක අපේ පාසලේ ගිය අවුරුද්දේ විශ්වවිද්‍යාල වරම් ලැබුවා කියලා කරාට උපහාරස්ත්‍රයක් තිබුණා. ඒකේ මට නිවේදනය කරන අවස්ථාවක් හම්බුණා. එදා තමයි මාව පළවෙනි වතාවට නිවේදකයෙක් වශයෙන් මේ මාධ්‍යයකට මදව ගන්න. ඉතින් ඒ වෙනකම් මම දැනගෙන හිටියේ නෑ මම නිවේදනයට දක්ෂයි කියලා. මොකද මට මගේ දක්ෂතාවය හඳුනා ගන්න මීට කලින් අවස්ථාවක් හම්බෙලා තිබෙන්නේ නැහැ. එතකොට අපි මේ මාධ්‍යකයේ ගත්තත් එච්චර දියුණු මට්ටමක් තිබෙන්නේ නැහැ. සමාජිකයන් හිටියේ 20ක් 25ක් වගේ සුළු ප්‍රමාණයක්. පිරිමි ළමයි හිටියේ 5-6 දෙනෙක් විතරයි. එනෝසින් ටෙක්නිකල් ෆොටෝග්‍රැෆි එඩිටින් මේ සියලුම වැඩ කටයුතු කරන්නේ අපිට කියලා. අපි ඒ වුණාට බෑ කියලා උත්සාහයක් ඇතිරියේ නැහැ. ප්‍රශ්න නැතුවම නෙවෙයි. ඒ වුණාට කොහොම හරි අපේ මේ මාධ්‍යකයේ දියුණුව වෙනුවෙන් වැඩ කළා. ඉතින් පිරිසක් ඉස්සරහ කතාවක් කරනවා බයින් කිය මමත් මේ මාධ්‍යකයේ මගින් නිවේදකයෙක් බවට පත් වෙනවා. පරිකාරකයන් කල්ලා තිබුණේ නැති මම මේ මාධ්‍යකයේ මගින් තාක්ෂණික පැත්තත් ඉගෙන ගත්තා. කැමරාවක් අල්ලන්න ආසාවෙන් හිටපු මම මේ මාධ්‍යකයේ මගින් ඡායාරූපකරණ පැත්තත් ඉගෙන ගත්තා. එහෙම කල්ගත වෙලා අවස්ථාවේදී මේ මාධ්‍යකයේ සමාජිකාවන්ගේ වැඩි ඡන්දමනාපයෙන් මම මේ මාධ්‍යකයේ සභාපති තනතුරට පත් වුණා. ඉතින් අද වන විට මම මේ මාධ්‍යකයේ වසර එකමාරක පමණ කාලයක් සේවය කරලා අද වන විට මේ මාධ්‍යකයේ සාධක ලබා ගන්න දවසටම ඇවිල්ලා. ඉතින් මම මගේ කතාවෙන් කියන්න ගියේ මේ ලෝකේ බෑ කියන දෙයක් නැහැ. Tamanගේ මාර්ගය ගොඩනගා ගන්නවා තමන්මයි. Taman සමාන විදිහට සමාජය ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒත් Tamanට පුළුවන් කියලා හිතනවා නම් Taman ඉදිරියටම යන්න. මම එදා පිරිසක් ඉදිරියේ ඉඳ ගන්න බෑ හිතේ මම අද මේ විදිහට පිරිසක් ඉදිරියේ බයක් නැතුව කතා කරන්නේ. මට එදා මුහුණ දෙන්න උන අභියෝගවලට මම බය නැතුව මුහුණ දුන්නා. මගේ උත්සාහය අත්හැරලා නිසා. ඉතින් එදා මේ මාධ්‍යකයේ සමාජිකයන් 20ක් 25ක් වගේ සුළු ප්‍රමාණයක් ඉද්දි මේ මාධ්‍යකයේ මෙතරම් දුර ගෙනාවා. අද සමාජිකයන් 50කට ආසන්න පිරිසක් ඉන්න මේ මාධ්‍යකය කොතරම් දුරක් ගෙනියන්න පුළුවන්ද? ඉතින් ආගේ වගේ අපි හැමෝම ඉගෙනීම් වැඩ කටයුතු හොඳින් කරන ගමන්ම මේ මාධ්‍යකයේ වෙනුණු වැඩ කරනවා. ඉතින් ආසන්න වතාවට මාව අපේ මේ මාධ්‍යකයේ මෙතරම් දුරක් රැගෙන යන්න කටයුතු කරපු පාසලේ විද්‍යාලවලට පාසලේ ගුරු මෑණිවරුන් හා පියවරුන්ට විශේෂයෙන්ම මාධ්‍යකයේ බාර ගුරු මෑණිවරුන් හා පියවරුන්ට සහෝදර මාධ්‍ය සමාජිකාවට ස්තුතිවන්ත වෙමි. මම හිතනවා